ඉතින් guys ලංකාවේ දවසකට Facebook සහ TikTok account කීයක් hack වෙලා permanent lock වෙනවද කියලා ඔයා දන්නවද? ඉතින් මෙන්න මේ Facebook account සහ TikTok account hack වෙන එක නැති කරගන්න සුපිරිම security method එකක් තියෙනවා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? එහෙනම් අද කතා කරන method ටික ඔයා අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා. විශ්ව තාක්ෂණික ඔබට දනු ටෙක්වර්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් guys ගොඩක් අය හිතන්නේ ඔයා account එක create කරද්දී strong password එකක් දැම්මම ඔයාගේ account එක safe කියලා. ඒක නම් සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. මොකද අද cyber attack එන්නේ password crack කරගෙන නෙවෙයි. ඉතින් අද වීඩියෝෙන් කතා කරනවා hackersලාට ඔයාගේ Facebook TikTok account වලට අතවත් තියන්න බැරි වෙන්න ඔයා දැනගන්න ඕනේ සුපිරිම security method සහ settings ගැන. එහෙනම් දාන්න වීඩියෝ like එකක් අපි යන් වීඩියෝ එකට. Method number 1 Authenticator app. එහෙම නැත්නම් 2FA. හැමෝම two-factor authenticator වලට පාවිච්චි කරන්නේ SMS OTP එකක්. හැබැයි SIM snapping එහෙම නැත්නම් SMS intercepting හරහා OTP එකක් hack කරන්න පුළුවන්. ඒ හින්දා Facebook and TikTok දෙකටම Google Authenticator app එක use කරලා 2FA දාගන්න එක තමයි 100%ම safe වෙන්නේ. හරි guys ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Play Store එක හරි App Store එක හරි open කරලා Google Authenticator app එක download කරගන්න එක. ඊට පස්සේ මෙන්න මේ Google Authenticator app එක open කරගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ get started කියන එක select කරලා ඔයාගේ phone එකේ තියෙන email එක තෝරලා මෙතනින් continue කරගන්න. ඔයා මේ app එකට අනිවාර්යෙන් email එකක් add කරගන්න. මොකද අපි add කරන code එක backup වෙන්නේ මේ email එකට හින්දා. දැන් අපි යම් Facebook application එකට. Facebook වලට නම් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ menu එක open කරගන්න. ඊට පස්සේ setting and privacy එකේ තියෙන setting එකට ගිහින් උඩින්ම තියෙන Meta account එකට යන්න. එතනින් ඔයාලට login and security කියලා option එකක් බලා ගන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා two-factor authenticator එක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ profile එක select කරලා ඔයාගේ account එකේ password එක මෙතෙන්ට enter කරගෙන මෙතනින් continue කරගන්න. දැන් ඔයාගේ email එකට හරි phone number එකට හරි code එකක් එනවා. අන්න ඒ code එක මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ මෙතනින් continue කරගන්න. ඊළඟට Authenticator app එක select කරගෙන මෙතනින් next කරගන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ key එක copy කරගන්න එක. ඉතින් guys ඔයා මේ key එක මතක ඇතුව screenshot එකක් කර ගහලා ඔයාගේ gallery එකේ save කරගෙන තියාගන්න. ඊළඟට අපි කලින් download කරගත්තු Authenticator app එක open කරගෙන add the code කියන එකට යන්න. ඊට පස්සේ enter setup key කියන එක select කරලා ඔයාගේ Facebook account name එක මෙතෙන්ට දෙන්න. ඊළඟට අපි අර කලින් copy කරගත්තු key එක අන්න ඒ key එක මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ add කරගන්න. දැන් ඔයාලට තත්පර 30ට වෙනස් වෙන code එකක් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඕනිම code එක time එක ඉවර වෙන්න කලින් මෙන්න මේ විදිහට tap කරලා copy කරගන්න එක. ඊට පස්සේ අපි අර කලින් key එක copy කරගත්තේ අන්න එතෙන්ට ගිහිල්ලා enter code එක select කරලා ඔයා දැන් copy කරගත්තු code එක මෙන්න මෙතෙන්ට paste කරගන්න. ඊට පස්සේ මෙතනින් next කරගෙන මෙතනින් done කරගන්න. දැන් ඔයා හිතන්න ඔයාගේ Facebook account එකට ඔයා හරි වෙන කවුරු හරි log වෙන්න යනවා කියලා. එතකොට මේ Authenticator app එකේ තියෙන තත්පර 30ට update වෙන code එක නැතුව ඔයාටවත් වෙන කාටවත් මේ account එකට log වෙන්න බෑ. Method number 2 Active session and uncount device. දැනටමත් ඔයා නොදැන ඔයාගේ account එකට වෙන කෙනෙක් log වෙලා ඉන්නවනම් ඒක බලන්න මෙන්න මේ step ටික follow කරන්න. ඉතින් guys Facebook වල නම් setting and privacy වල තියෙන setting වලට යන්න. ඊට පස්සේ උඩින්ම තියෙන Meta account එකට ගිහිල්ලා login and security කියන එක select කරලා where your login in යන්න. ඉතින් guys මෙතනින් ඔයා අර වෙන කෙනෙක් ඔයාගේ account එකට log වෙලා ඉන්නවනම් ඒ කෙනාගේ device එකේ name එක සහ log වුණ date එක මෙතනින් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වගේ වෙන device එකක් තියෙනවා නම් මෙතනින් අනිවාර්යෙන්ම remove කරගන්න. ඒ වගේම TikTok වල නම් TikTok app එක open කරලා menu එකට ගිහින් setting and privacy වලට යන්න. ඊට පස්සේ security and permission වලට ගිහින් your devices select කරගන්න. මෙතනින් ඔයාට ඔයාගේ account එකට වෙන කෙනෙක් හොරෙන් log වෙලා ඉන්නවනම් ඒ කෙනාගේ phone model එකත් එක්ක මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ phone එක අර වෙන others devices තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා remove කරගන්න. Method number 3 Stop of metadata tracking.
ඔයා ෆෝන් එකේ ගැන වෙන shopping apps එහෙම නැත්නම් වෙබ්සයිට් වල විස්තර Facebook එකෙන් secretly track කරනවා කියලා ඔයා දන්නවද? ඉතින් guys 2026 latest layout එකේ මේක නවත්තන්නේ මෙන්න මෙහෙමයි. ඔයාට කරන්න තියෙන්නේ Facebook app එක open කරලා menu එක click කරන්න. දැන් ඔයාට setting and privacy එකේ තියෙන setting එකට ගිහින් උඩින්ම බලාගත්ත හැකි Meta account කියලා. අන්න ඒක එක සැරයක් touch කරගන්න. ඊට පස්සේ your information and permission වලට ගිහින් ඔයාට බලාගත්ත හැකි active from other business කියලා option එකක්. අන්න ඒක select කරගන්න. දැන් ඔයා මෙතනින් don't allow කියන එක select කරලා මෙතනින් confirm කරගන්න. දැන් Facebook එකට secretly ඔයාව follow කරන්න කොහෙත්ම බෑ. Method number 4 TikTok safety. ඉතින් guys මේකෙන් වෙන්නේ ඔයාගේ TikTok account එකට එන spam links එහෙම නැත්නම් fake account වලින් එන messages සහ photos hide කරලා අවශ්‍ය දේවල් විතරක් filter කරලා ඔයාට දෙන එක. ඔයාට කරන්න තියෙන්නේ TikTok app එක open කරලා menu එකට ගිහින් setting and privacy වලට යන්න. ඊට පස්සේ privacy එක select කරලා පල්ලෙහාන් තියෙන direct message එකට යන්න. දැන් ඔයාට බලාගත්ත හැකි safe mode කියලා option එකක්. අන්න ඒක on කරගන්න. එතකොට ඔයාගේ TikTok account එකට spam links එහෙමත් නැත්නම් fake account වලින් එන messages remove කරලා ඔයාගේ account එක safe කරගන්න පුළුවන්. ඉතින් මේ method ටික ඔයාගේ account වලට දාගෙන ඔයාගේ privacy එක 100% confirm කරගන්න. ඒ වගේම වීඩියෝ හොඳ නැහැ වීඩියෝ යාළුවන්ට බලන්න share කරලා දාන්න පල්ලෙන් comment එකක්. ඔයා තාම දනු ටෙක් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon all press කරලා තියාගන්න. එහෙනම් තවත් super වීඩියෝ එකක් හමු දනු ටෙක් channel එකෙන්. Officer, gun in them, I'm a survivor. I ain't